කෝපා අවස්ථාව. හරිද? හරි සරලවම කිය දෙන්නම්. බලන්න. ඔයගොල්ලෝ දන්නවද දැන් ත්‍රිකෝණයක් තව ත්‍රිකෝණයකට අංග සම කරනවා කියලා කියන්නේ නේද? ත්‍රිකෝණයක් තව ත්‍රිකෝණයකට අංග සම වෙනවා අංග සම කරනවා කියන්නේ මේකම තමයි මෙතන තියෙන්නේ එක්ක අනිත් පැත්ත හැරිලා හරි කොහොම හරි. ඒ කියන්නේ මේ පාදෙට සමාන පාදෙ මේක නම් මේ පාදෙට සමාන පාදෙ මේක වෙන්න පුළුවන්. එතන අනිත් එක්කිනා මේක වෙන්න පුළුවන්. එතන මේ මම කතා කරන්නේ පළවෙනි අවස්ථාව. එහෙනම් ත්‍රිකෝණයක පාද තුන තවත් ත්‍රිකෝණයක පාද තුනටම සමාන වෙනවා නම් එම ත්‍රිකෝණ අංග සමයි. එම ත්‍රිකෝණ අංග සමයි. එහෙනම් අංග සම කියලා කියන්නේ මේකෙම කොපියක් තමයි මේ. හරි ලේසිනේ එතකොට කොපියක්මයි. මේකමයි කොපිය. මේකමයි. හරිනේ? එතකොට එහෙනම් මෙතන තියෙන කෝණයමයි මෙතන තියෙන කෝණයමයි 1 ඉරි 3යි අතර තියෙන කෝණයම. ඉරි 2යි ඉරි 3යි අතර තියෙන කෝණයමයි මෙතන කෝණේ. 1යි 2යි අතර තියෙන කෝණයම තමයි මෙතන කෝණෙත්. අය අංග සමයිනේ. සියලුම දේවල් සමානයි. ත්‍රිකෝණයක තියෙන අංග කීයද ඔක්කොම 6ක් නේ. පාද 3යි කෝණ 3යි. පාද 3යි කෝණ 3යි. ඕනනම් 9ක් කියන්න පුළුවන් පාද දික් කරාමයි. මේ පාද දික් කරාම බාහිර කෝණෙකුත් හදෙනවනේ. නේ? මේ පාද දික් කරාම බාහිර කෝණයක් හැදෙනවා. මේ පාද දික් කරාම බාහිර කෝණයක් හැදෙනවා. මේකත් දික් කරාම බාහිර කෝණ හැදෙනවා. ඒ බාහිර කෝණ තුනත් මේ බාහිර කෝණ තුනකට මොකද එන්නේ? සමානයි. සියලුම දේවල් සමානයි. එහෙනම් අපි එක අවස්ථාවක් ඉගෙන ගත්තා. ත්‍රිකෝණ අංග සම කරන්න පුළුවන් හරි සරලම අවස්ථාව තමයි පා අවස්ථාව. එහෙනම් අද මම කතා කරන්නේ පා කෝපා අවස්ථාව. මේකෙදි පුතේ මෙන්න මේ විදියට ත්‍රිකෝණය අංග සම කරන්න නම් පා කෝපා අවස්ථාව යටතේ ත්‍රිකෝණ මේ විදිය විය යුතුයි. ඔන්න හිතන්නකෝ ත්‍රිකෝණ දෙක මෙන්න. ත්‍රිකෝණ දෙක මෙන්න. අපි කියමු මේක x y z ත්‍රිකෝණය. මේක k l m ත්‍රිකෝණය. මේ පාදෙට ඒ කියන්නේ x z පාදෙට k l පාදේ සමාන වෙලා x y පාදෙට k m පාදේ සමාන වුණොත් මෙන්න මේ ත්‍රිකෝණයේ පාද දෙක සහ තව කෝණයක් එන්න ඕනේ. ඒ කෝණි පුතේ අනිවාර්යයෙන්ම මෙන්න මේ පාද දෙකට අන්තර්ගත කෝණේ විය යුතුමයි. දැන් පා කෝපා කියනකොට මේ පා මොකද්ද? පාදයනේ. පාදය. කෝ කියන්නේ කෝණය. මේ මොකද ආයි පාදය. එහෙනම් පාද දෙකයි කෝණයයි. පා කෝපා කියන්නේ එකයි. පාද දෙකයි කෝණයයි. එහෙනම් පාද දෙකට අන්තර්ගත කෝණයම විය යුතුයි. වෙන කෝණයක් සමාන වෙලා හරියන්නේ නැහැ. දැන් මේක නැතුව හිතන්නකෝ අපිට වකිනෝ ඉරි දෙක ඉස්සරහා තියෙන කෝණේ කතිරය නම් මේක ඉරි දෙක ඉස්සරහා කෝණේ කතිරය දානවා. ඒතර ඔයාලට බැලුවහම පේනවා එකපාරට බැලුවහම පේනවා පාද දෙකයි කෝණයයි කෝණයයි. නිකන් වට යනෝනේ ඔළුවට නිකන් සර් කියපු විදිහට මේ පාද දෙකයි කෝණයයි. පා කෝපා පාද දෙකයි කෝණයයි. පාද දෙකයි කෝණයයි. සමාන වෙලා. ඒතර ඔයා කියනවා රයිට්. ඕකේ. අංග සමයි. හරි අංග සමයි. වැරදි. අංග සම නැහැ. අංග සම නැහැ. මෙහෙම අංග සම වෙන්නේ නැහැ. ඒ මොකද මේ කෝණෙ ඉන්න ඕන මෙතනට. පාද දෙකට අන්තර්ගත කෝණෙ වෙන්න ඕනේ. මේ කෝණෙ ඉන්න ඕන මෙතනට. පාද දෙකට අන්තර්ගත කෝණෙ වෙන්න ඕන. දැන් අංග සම නැත්තේ නෑ. දැන් අංග සමයි. එහෙනම් මේක නීතියක්. මේක ප්‍රමේයක් විදිහට තියෙනවා. ඒතකොට කීවෙනි ප්‍රමේයද? 6 වෙනි ප්‍රමේය. මොකද්ද 6 වෙනි ප්‍රමේය එහෙනම්? ත්‍රිකෝණයක පාද දෙකක් හා අන්තර්ගත කෝණය. ඇයි මේ දෙකට අන්තර්ගත වෙන්නේ බෑ? මේ බලන්න මේ දෙක අතර තියෙන්නේ අන්තර්ගතයි. ත්‍රිකෝණයක පාද දෙකකට නේද? පාද දෙකක් හා පාද දෙකට අන්තර්ගත කෝණය. හරිනේ? හොඳට බලන්න. පාද දෙකයි තා මොකද්ද කෝණේ? අන්තර්ගත කෝණය. එහෙනම් ත්‍රිකෝණයේ මෙන්න මෙහෙම හැදෙන්නේ ප්‍රමේය. ත්‍රිකෝණයක පාද දෙකක් හා අන්තර්ගත කෝණය. තවත් ත්‍රිකෝණයක පාද දෙකකට හා අන්තර්ගත කෝණයට. විතර මේ දෙකේ අන්තර්ගත කෝණය වෙන්න ඕන. වෙන තැනක දීලා හරියන්නේ නැහැ. සමාන වේ නම් එම ත්‍රිකෝණ මොකද වෙන්නේ? අංග සමයි. ඉරි කැලේ තුනම ගහනවා. එහෙනම් ඒකේ තේරුම මේ කොපියමයි මෙතන ඉන්නේ. එහෙනම් මෙතන නොගත්ත ඉතුරු ඔක්කොම ඒවා මෙතන නොගත්ත ඉතුරු ඔක්කොම ඒවා මෙතන නොගත්ත ඉතුරු ඔක්කොම ඒවට සමාන වෙනවා. අපි ඒකට කියන්නේ අනුරූප අංග සමානයි කියන එක. එතන අපි ගත්තේ පාද දෙකයි කෝණයයි විතරයි. එහෙනම් නොගත්තේ පාදයයි කෝණ දෙකක්. ගත්තේ නැහැ.
පාද දෙකයි කෝණයයි ගත්තේ නෑ. නෑ. කෝණ දෙකයි පාදයයි ගත්තේ නෑ. එහෙනම් ඒවත් අනිවාර්යයෙන් මොකද වෙන්නේ? සමානයි. ඒ කියන්නේ මේක අංග සම වුණාම මේක සෙන්ටිමීටර් 12යි නම් මේක සෙන්ටිමීටර් කීයද? 12යි. මේක අංශක 40 වුණා නම් y කෝණය මෙතන අංශක 40 වෙන්නේ මොන කෝණෙද? මෙතන 12 සෙන්ටිමීටර් නම් අනිවාර්යයෙන් මේකත් කීයද? අංග සම වුණාම 12 සෙන්ටිමීටර්. මම කියනවා මෙතන අංශක 40යි නම් y එහෙනම් මෙතන අංශක 40 ඉන්නේ කවුද? ඇයි නෑ. m කෝණය. m ශීර්ෂයේ තියෙන කෝණය. එතකොට මේක අංශක 50යි නම් ගත්තේ නැති ඊතුරු කෝණය L කෝණය අනිවාර්යෙන් අංශක කීයද? 50යි. හරි ලේසි. ඔයාලට තේරෙනවද මං කියන දේ? එහෙනම් ඔක අද කෙලිම ඔළුවටම ගියා මොකක්ද? ත්‍රිකෝණ දෙකක් අංග සම කරනකොට පාකෝපා අවස්ථාව යටතේ පාද දෙකට අන්තර්ගත කෝණයම තමයි අංග සම පාද දෙකට අන්තර්ගත කෝණයම තමයි තියෙන්න ඕන. එතකොට තමයි හරියටම අංග සමයි කියලා කියන්නේ. නැත්තම් අපි මෙහෙම ආවොත් අංග සම කියන්නේ නැහැනේ. මං එහෙම එකක් දෙන්න හදන්නේ දැන්. D E F G H I මම කියනවා D E ට සමානයි H I E F ට සමානයි G H හැබැයි මම දෙන්නේ දැන් මෙන්න මේ එක කියන පාදේ ඉරි කෑලි එක ගහපු පාදයට අන්තර්ගත නෙමෙයි මෙන්න මෙහෙම කෝණයක් දෙන්නේ මම. මෙයා ඉස්සරහා තියෙන කෝණේ. මේ පාදේට ඉස්සරහා තියෙන කෝණේ. මේ පාදේට ඉස්සරහා තියෙන කෝණේ. හැබැයි මම ගැලපුවා. මේ තමයි මෙයාගේ අනුරූප. මේ ත්‍රිකෝණ දෙකේ මේ තියෙන අනුරූප කෝණ. හරිනේ මෙයාගේ ඉස්සරහා මෙයා. ඒතර මේ අනුරූප කෝණ. දැන් මේ අනුරූප කෝණ දෙක සමාන වුණා. එහෙනම් කෝ හරි. හරිනේ කෝ හරි අනුරූප කෝණ සමාන වුණා. පාදයක් කොහොමත් හරි ගිහින් තියෙනවා බැලුවම පේනවා. තා පාදෙකුත් හරි ගිහිල්ලා තියෙනවා. දැන් පාකෝපා වලින් අංග සමයිද? දැන් පාකෝපා වලින් මේ ත්‍රිකෝණ දෙක අංග සමයිද? නැහැ. මේ කෝණය අනිවාර්යයෙන් මොකද්ද වෙන්න ඕන? මේ තියෙන්නේ මැදට දාලා ඔකොන්න වෙන ඒවා හදාගන්න නෙවෙයි හොඳේ. මතක තියාගන්න. ඇයි මැදට දාලා තින්නේ? වෙලාව මේ දෙක මැදට දාලා තියෙන්නේ ඔකොන්න වෙන ඒවා හදාගන්න නෙවෙයි. මොකටද දාලා තින්නේ මැදට දාලා තින්නේ? තේරෙන්නේ නැති කියන එක. පාද දෙකට අන්තර්ගත වෙන්න ඕන කියන නිසා. නැත්නම් එහෙනම් මේක කෝ කියලා ඉස්සරහට දාන්න උනනේ. එහෙනම් කෝපාපා කිව්වේ නෑ. එහෙනම් නැත්නම් මේක මෙයා මේ පස්සට දාලා පාකෝ කියන දේ උනනේ. එහෙම කිව්වේ නෑ. ඇයි කෝ කිව්වේ? මැදට දැම්මේ. දැන් තේරුණානේ මැදට දාපු හේතුව. මම දන්නේ ඒගොල්ලෝ එහෙම දැම්මේද කියලා මම හිතාගත්ත මැදට දැම්මේ ඒ නිසා තමයි කියලා. මොකද්ද එහෙනම්? පාද දෙකට අන්තර්ගත කෝණයම විය යුතුයමයි. හරිනේ පැහැදිලිනේ? කතාව තේරුණා ඉතින් ආයි තේරුණා එච්චර. එහෙනම් ඔක තමයි දෙන්න ලියන්න මෙහෙම. සුබ වේවා ලැබුවා වූ නව වසර අලුත් අවුරුද්ද නව වසරනේ අලුත් අවුරුද්ද. ඒ 9ක්ම ගන්න ලැබේවා. මං කියන්නේ ලබන අවුරුද්දේ අප්‍රේල් මාසේ ආයිත් අපි ප්‍රාර්ථනා කරනවා. හැබැයි මෙහෙම ප්‍රාර්ථනා කරාට ඉෂ්ට වෙන්නේ නැහැ දේවල්. නේ ප්‍රාර්ථනා කරන සියලු දේවල් ඉෂ්ට වුණා නම් නේ අද දැන් උඹලා කොතනද? නේ පුතේ. ඒ හින්දා හැමදේම ප්‍රාර්ථනා කරන දේවල් ඉෂ්ට වෙන්නේ. ඉෂ්ට කරගන්න ඕනේ නේ. මහන්සි වෙන්න ඕන. හරි ලියමු. පාකෝප අවස්ථාව ලියවනේ. දැන් ලියන්න පාඩ පෑනේ ආස කරන පාඩ පෑන පැත්තකින් තියාගෙන වෙන පාඩ පෑනක් ගන්න. අර කලින් ලිව්වාගේ මතකයි ප්‍රමේය අංක 6. ප්‍රමේය අංක 6. ප්‍රමේය අංක 6. ප්‍රමේය අංක 6. අයි මොකක්ද උනේ? හරි ෂෝ. ප්‍රමේය අංක 6 ලියන්න. ත්‍රිකෝණයක දැන් ආසගෙන පාඩ පෑන ගන්න මට කියන්නම තුන. ගත්තනේ. සමහරව තාම පෑන් වලට ආස නැහැ පැන්සල් වලට ආස පහවසරේ පොඩි අවුවගේ කමන්න ලියන්න. ත්‍රිකෝණයක පාද දෙකක් හා ත්‍රිකෝණයක පාද දෙකක් හා ඊට අන්තර්ගත කෝණය ත්‍රිකෝණයක පාද දෙකක් හා ඊට අන්තර්ගත කෝණය ත්‍රිකෝණයක පාද දෙකක් හා ඊට අන්තර්ගත කෝණය
තවත් ත්‍රිකෝණයක පාද දෙකකට හා තවත් ත්‍රිකෝණයක පාද දෙකකට හා තවත් ත්‍රිකෝණයක පාද දෙකකට හා අන්තර්ගත කෝණයට සමාන වේ නම් එම ත්‍රිකෝණ දැන් තව පාඩම වෙනක දැන් අර හම්බුණානේ ගණතුණු කරලා සල්ලි දැන් එකෙන් ගන්න පාඩම පහක් අතර ගන්න ලයිට් කලර් ගන්න එපා ඩාර්ක් කලර් ගන්න හොඳේ නැත්නම් මොකද වෙන්නේ ටික දවසින් ලයිට් වෙනවා ඒවා තව ලයිට් වෙනවා ඔය තියෙන පර්පල් කලර් green කලර් orange කලර් ගන්න එපා orange කලර් ගන්න එපා pink ගන්න රෝස් පාට දැන් ලස්සන ලියන්න පාඩ පෑනේ පාකෝපා අවස්ථාව ඒකේදී ඔක්කොම ලියන්න පාකෝපා අවස්ථාව කියන එක ලියන්න යටතේ කලින් පෑන යටතේ අංග සම වේ දැන් නිල් පැණි ලියන්න යටින් රූලක් කරලා පහත සඳහන් රූප සටහන භාවිතයෙන් ඉහත ප්‍රමේය ඉහත ප්‍රමේය පහත සඳහන් රූප සටහන් භාවිතයෙන් ඉහත ප්‍රමේය විධිමත්ව සාධනය කළ හැක හරිද පුතාලා බලන්න එහෙනම් ඔයගොල්ලෝ විධිමත්ව සාධනය කළ හැක කියලා ලියන්න ඕනේ ඉස්සෙල්ලා දැන් මේක මෙහෙම දාන්න එපා දැන් මේ කියලා දෙන්න හොඳ මේක මේ දෙක විතර ඇඳගන්නේ හරිද මේ දෙක විතර ඇඳගත්තාම බලන් ඉන්න හොඳට අහගෙන ඉන්න ලස්සන කරත හැකි වැඩි ඊට පස්සේ අපි විධිමත්ව සාධනය කරන අංක එක තමයි විධිමත්ව සාධනයනේ එහෙනම් දත්තේ ලියන්න ඕන දත්තේ තමයි මේක දිහා බලන් කියන එක මොකද මේකේ තියෙන දත්තේ එහෙනම් x y z ත්‍රිකෝණයේ හා KLM ත්‍රිකෝණ වල XZ සමානයි KL ද XY සමානයි KM ද YXZ කෝණය සමානයි LKM ද වේ. දත්තේ කියන රූප සටහනේ පේන තියෙන දෙන්නේ. ඉතින් මේ පේන තියෙන දේම තමයි ත්‍රිකෝණ අංග සම කරන්න පාවිච්චි කරන්නේ. ඉතින් දත්තේට අපි ඒ තමයි ලියන්නේ පේන තියෙන දේ. පේනෝනේ මේ පේන තියෙන දේ ලියනවා. ඒතර පේන තියෙන දේ මේ ටික ලියනවා. එපාර පේන තියෙන දේ කියලා එපාර මේක අර ඇතුලේ සමාන විද්‍යාපන්ති කැලේ ටිකකුත් තියෙන එක ලියන්න එපා හොඳ. ගණන් පන්තියේ තියෙන ටික විතරයි ලියන්නේ. හරි? දත්තය. එපාර සාකයු කෙටියෙන්. ඔයාලගේ කෙටි කැලේ තියෙනවනේ එහෙම නෙමෙයි මං අහන්නේ. දැන් මේක සාකයු සාධනය කළ යුතු දේ. මොකද්ද සාධනය කරන්න ඕන දේ? පෑන උතුරු වෙච්ච ළමයා මේ පැත්ත බලන්න ඕන. XYZ ත්‍රිකෝණය. ඒ කොල්ල පස්සේ ලියාගන්නේ මේ පැත්ත බලනකොට. XYZ ත්‍රිකෝණය. XYZ ත්‍රිකෝණය. K L M ත්‍රිකෝණයට අංග සමයි කියලා. බව. කෙලිම ප්‍රොෆෙෂනල්ම ලියන්නේ දැන් වැඩි. දත්තය. මේක නිර්මාණයක් නේ. එනිසා තියෙන ඊට පස්සේ සාධනය. සාධනය තමයි මෙහෙම. හොඳට අහගන්න. සාධන මේක ලියන්න එපා හොඳේ. එතන අපි කියන සාධනය කරද්දි මේ විදිය සාධනය කියන්නේ දැන් මේක අර මම කිව්ව ප්‍රමේය වචනෙන් කියපු ටික මේ සංකේත පාවිච්චි කරලා ලියලා දාන්න. එතන අපි පටන් ගන්න මෙහෙම. කවුද?
XYZ ත්‍රිකෝණයේ හා කියන්නේ KLMN ත්‍රිකෝණයේ නැත්නම් ත්‍රිකෝණවල මේක තමයි හෙඩ්ලයින් එක. ඒතර මේකෙන් තමයි ගන්න වැඩි කියලා කියන්නේ. දැන් බලන කෙනාට හරි මේක සොෆ්ට් දැන් අපි පේපර් බලනවනේ. පේපර් බලද්දි මේ අපෝ මේ ළමයා කරපු දේවල් කිසි වැඩ කරන්නේ නැහැ නේ කියන වචනයට වඩා ෂෝක්නේ. අකුරු පැහැදිලිව ලියන ලස්සන කියන කතාව නෙවෙයි. ඉතින් ලස්සන කරගන්න ඕගොල්ලෝ දැනගන්න ඕනේ. ඒක ඕගොල්ලෝ මහන්සි වෙන්න. අකුරු ටික ලස්සන කරගන්න. ඉතින් ඕගොල්ලන්ගේ ඒක කැපවීමනේ නේ. මම කියන්නේ අකුරු කැත ළමයිනේ. අකුරු කැත ළමයි කියන්නේ යාට උමනාවක් නැති නිසා. අකුරු මෙහෙම බෝල කරලා ලස්සන කරලා ලියන්න පුළුවන්. මම තමයි උදාහරණ. මගේ පොත් පොඩි කාලේ පොත් සමහර ඒවා අකුරු ගත්තම ගන්න දෙයක් නැහැ. කැලේ නෑ හැලිලා. හරි දැන් අකුරු ලියන්න මේ හදිස්සිය ලියන මේ ඊට ලස්සන ලියද ඇත්තට. ඒකින්ද මම ඉතින් කරපු නිසා මම මේක ඒ තත්ත්වෙ ඉඳලා දැන් මේ තත්ත්වයට ආපු නිසා ඉතින් Tamanට උමනාව තියෙනම් අකුරක් ලියා ගන්න වෙයි කියන එක මහ ලොකු දෙයක් නෙවෙයි. ඒකින්ද ඒක අකුරු ගැන කතා කරන්න එපා. අකුරු ගැන කතා කරන්න එපා කියන්නේ දැන් මගේ 2022 දී අයිලන්ඩ් පොස්ට් එකේ ඉන්නේ සමුදිත අයියා. ඒතොර ඒකගේ පටන් ගත්ත තැන ඉඳලම අකුරු නිකන් මෙහෙම ඇදලා ලියන්නේ. කුරුටු ගී හොඳයි තව. සමහර පේපර් ලිව්වට පස්සේ මම බලන්නේ නැතුව මම මෙහෙම ඩස්බින් දාපු පේපර් තියුණා. පෙන්නලම ඩස්බින් දාන්න මට මේක බලන්න බෑ. ඒ වගේ අයියලා 3-4 දිනුවල කරා. එහෙම කරාම පේපරේ බලන්නේ නැහැ නේ. ඉතින් හොඳට මේ පැය දෙකක් තුනක් විතර ලියපු පේපරේ කොළ දෙකක් තුනක් අයින් කරන බලා ගන්න බැරි කියලා. පනිෂ්මන්ට්. බලා ගන්න බෑ ඉතින්. සමහර ඒවා සෙට් වෙනකොට කිව්වම නිකන් ඇත්තටම නිකන් නරක වචන කියවෙන්නේ. ඇයි? කයන්න වගේ අනම්මනම් වුණාම වැඩි අවුල් වෙනවා. හරි? ඊට පස්සේ ඉතින් දෙක අර තුන් පාරක් එහෙම කරනකොට අකුරු ටික හදාගත්තා. දැන් අකුරු ටික තියෙනවා. හොඳට තියෙනවා. ඒතර විභාගෙට ගියා අකුරු ටික හදාගෙන. ඒක තමයි අංක 1. ඒතර මිනිස්සෙකුට එහෙනම් බලන්න පුළුවන් මිනිස්සුනේ බලන්නේ. අමනුස්සයෝ නෙවෙයි හොඳේ. හිතන් හිටියට. ඒ නිසා hina වෙනවා කිව්වනේ. අමනුස්සය කොහෙද? මිනිස්සු ඔක්කොම. අමනුස්සය කළා තියෙන්නේ ඕගොල්ලෝ. ඒක මතක තියාගන්න. එතකොට පැහැදිලිව පිරිසිදුව ලියන්න අංක 1. කෙනෙකුට නිකන් ඒක ප්‍රියමනාප වෙනවා. මේ ළමයා නියමට කරලා තියෙනවනේ. බලන්න ආස වෙන ලියන්න හොඳේ. එහෙනම් මෙන්න හෙඩ්ලයින් එක ලියුව ලස්සනට මේ. මෙහෙම ලිව්වා. එතන කෙනෙකුට දෙනවා මේ මිනිස්සයා මේ කරන්නේ මේ ත්‍රිකෝණ දෙක අරගෙන. ඒ ත්‍රිකෝණ දෙකේ මොනවද එහෙනම්? පේන්න තියෙනවා. XZ සමානයි. හොඳට බලන්න. දැන් බලලා කියන්න පුතාලා. K L ට කොහොමද ඔයා ගත්තේ? රූපයෙන් ගත්තේ. අඩෝ රූපේ තිබුණේ එහෙම ලියන්නේ. ඒ යාළුවොත් එක්ක අඩෝ ඒක ගත්තේ රූපෙන් යකෝ. උඹට තේරෙන්නේ නැද්ද? ඒ යාළුවොත් එක්ක කියන එක තියෙන්නේ. හැබැයි මේක ලියන්නේ මොකද? දත්තේ. මේකේ මොනවද කියන්නේ? දත්තේ. XY සමාන වෙනව කාටද? ඉරි දෙක කේම්ට. ඒකත් මොකද? එමමයි. එමම නිසා මෙහෙම දානවා. එමම නිසා මෙහෙම දානවා. හරිද? එතකොට XY. ඊට පස්සේ දානවා YXZ. කෝණේ සමානයි. LKMද MKLද? ඉංග්‍රීසි වල ගත්තම Mද Lද මුලින් තියෙන කියලා කිව්වනම් හරි. ABCD කියන පර 100ගේ BD කියයි දන්නේ එක වටේ තපුව. නෑ ඇල්ෆබෙට් එක කියන්නේ. M නෙමෙයි කවුද තියෙන්නේ මුලින්? දැන් අලුත් කාලේ සින්දුව තමයි ABCD 100ගේ BD නෙවෙයි බං. ABCD මාගේ BD. ABCD 100ගේ BD මොකද ආච්චි බීලා කුස්සිය මුල්ලේ දොයිද මොකද්ද කියන්නේ? මොකද්ද දොර මුල්ලේ? ABCD 100ගේ නෙවෙයි දැන් කියන්නේ මොකද? ABCD මාගේ BD. දැන් ඇත්තටම ඉතින් ගොඩක් බහුතර ළමයි ඔයගොල්ලෝ හොඳයි ඉතින් නේ බහුතර ඔයගොල්ලෝ ළමයි තියෙන ළඟින් යනකොට දැනෙනවා. ඒ වෙන ක්ලාස් එකේ ඉන්ටර්වල් එකක් දුන්නාම නැත්නම් කොහේ හරි ගියන් ළඟින් යනකොට දැනෙන මුන් සිගරට් ගහලා ඉන්නේ. අර ඒකේම සමහර ඉන්ටර්වල් එකේ වැඩිපුර දෙන්නේ නැති මම මල පයින්නේ අර තරහ ගස්සන්නේ ඒකෙන් හින්දා තමයි. ඔහොමනේ වෙන්නේ. විනාඩි 5 ඉන්ටර්වල් එකේ විනාඩි 10ක් 15ක් ගන්නවා කියලා කියන ඒතර නොමග යාම කියන එක සිදු වෙන්න හදනවා. ඒක අර දෙකක් අනින්නේ අනේ අතත් එන්න ඔය දා මම අප්සෙට් ඉන්නේ වැඩි හොඳේ. තුවාලුන්නේ නැහැ නේ උනාට. හරි ඒකින්ද ඒක ඒ ඉන්ටර්වල් එක නේ වෙලාවෙ ඉන්ටර්වල් එක නේ ඒක පුරුදු වෙන්න ඕන මුලින් ඉඳලම. හරි ඒතර ඔයාලා තේරුම් ගන්න ඕනේ මේ තරහට නෙවෙයි දේවල් කරන්නේ. නේ තරහට නෙවෙයි දේවල් කරන්නේ මේ කියන එක ඔයගොල්ලෝ තේරුම් ගන්න එක. හරි අපිට යම් දෙයක් තේරෙනවනේ. ඒක මුලින් ඉඳලම හැදුනම හරි එච්චර හැදුනම හරි. මෙන්න කවුද? LKM කෝණය.
එහෙනම් මං හිතනවා ඔබ මාව තේරුම් ගන්න ඇති. ඒතර මොකෝ ඔයා මගින් ණය අරගෙන මම නේ මගින් ණය අරගෙන මට ණය ගෙවුනේ නැති නිසා මං ඔයාලට ගහනව නෙවෙයිනේ. නේ ඔයාලා මගින් ණය ගත්තේ නෑනේ. හරි ඒ හින්දා ඔයගොල්ලෝ හිතන්න ඒක තේරුම් ගන්න ඕන. රයිට්. මෙන්න දත්තේ. අපි රූප සරහනේ පෙවුනා. අපිට නිර්මාණයක් කරන්න ඕනේ නේ. අපිට වෙන දෙයක් පාවිච්චි කරන්න ඕනේ නෑ. රූප සරහනේ තියෙන දේෙන් ගත්තේ. පාකෝ පාවලින් දැන් අංග සමයි. එම නිසා x y z ත්‍රිකෝණය සමානයි අංග k l m ත්‍රිකෝණය වෙනවා. අවස්ථාව ලියන මොකද්ද? පා අවස්ථාව. හැබැයි මගේ රත්තරන් පුතාලට මම මේකේ තව කෑල්ලක් කියලා දුන්නා. මම මේක මෙතන ලියනවා. මේකෙන් පස්සේ මං කිව්වා මේකට නොගත්තේ. මේකට අංග සම වෙන්න නොගත්ත අනුරූපක පොත වහනවද මෙතනද? මෙතනද පොත වහන්නේ? ඒතර බලන්න ලියන්නේ. පස්සේ ලියාගම මිස් වෙච්ච ටික හරි. මෙන්න මේ අනුරූපාංග අංග සම කරන්න භාවිතා නොකරපු අනුරූපාංග මොකද වෙන්නේ? අංග සම කරන්න භාවිතා නොකරපු අනුරූපාංග සමාන වෙනවා. ඇයි? ත්‍රිකෝණ දෙක අංග සම වුණ නිසා. එම නිසා ගෙන ත්‍රිකෝණ අංග සම වුණා. එහෙනම් ඒක ලියමුද? ත්‍රිකෝණ බලන්න භාෂාව. ත්‍රිකෝණ අංග සම වූ නිසා අනුරූප අංගද සමාන වේ. නැත්නම් සමාන විය යුතුය. මේවා දැනගන්න ඕනේ. හරි ලේසියිනේ මේව ඇඟට දාගත්තම. දෙන්නන ලේසි. නේ බලෙන් නෙවෙයි ඔලුවට දාගත්තම හරියට තේරෙනවා. අංග සම වුණාම අනුරූපාංගත් මොකද වෙන්නේ? අනිවාර්යෙන් සමාන වෙන හේතුව ඇයි? මේක කොපියක් නේ. මේකෙම කොපියක්. නේද? මේකෙම කොපියක්. එහෙනම් කියන්නේ අනුරූපාංග අනිත් ඒවා පාද දෙකක් ගත්ත එක පාදයක් ගත්තේ නේ. ඒ පාදේ නම YZ. සර්ම කියන ජය වේවා. ගත්තේ නේ එක පාදයක්. කෝණේ යයි ගත්තේ කෝණ දෙකක් ගත්තේ නේ. එක කෝණයක් y ශීර්ෂයේ තියෙන්නේ. අනිත් කෝණය z ශීර්ෂයේ තියෙන්නේ. ඒතර y කෝණයේ තියෙන y ශීර්ෂයේ තියෙන කෝණේ නම z ශීර්ෂයේ තියෙන කෝණේ නම එක අකුරෙන් ලියන්න බෑ. ඔයගොල්ලෝ දන්න පුතාලා. ඕලෙල් වල එහෙම ලියන්න බෑ. අකුරු තුනක් පාවිච්චි කරන්න කැපිටල් අක්ෂර නේද? විශේෂයෙන් ජ්‍යාමිතියේදී නේද? ප්‍රමේය සාධනයේදී කියන්නේ y කෝණේ නම කියන්නේ. මෙතෙන් දානවා මේ මෙතන වෙන එකක් දානවා සිංහල අකුර. මෙතන මොකක්ද දාන්නේ? x nice x y z. මෙතන x z y. දැන් හැබැයි මෙන්න මේ කෝණ දෙකට සමාන වෙන කෝණ දෙක මේක වෙන කොහෙන් හරි හොයන්නේ නැහැ නේ. මෙතනින් හොය. මෙතනින් හොයන්නේ. මෙතනත් මට ඕන දෙකක් දානවද? මෙතනත් මට ඕන දෙකක් දානවා. හෝ 10 20 30. නැත්නම් මේ දවස්වල අවුරුදු නිසා මොකද? එකට ගොඩෙත් රත්තරන් මේකට ගොඩෙත් රත්තරන් නේ. එකට ගොඩෙත් මේකට ගොඩෙත් ඇතේ බර රත්තරන්. නේද? හරි හොඳයි. දැන් අවුරුදු උස්සල ජන කවි එහෙම කියන්න තියෙනවනේ. දැන් ළමයි දන්නවද ජන කවි? නෑ. උන් කියනවද? මේ අහසින් පොළවෙන් හතරද දුමාරයයි කියයි ජන කවි වල. නේ? නැත්තම් මොකද කියන්නේ? තාලේ මොකද්ද තියෙනවනේ ඒව සින්දුවක. තාමනවද මන් දන්නේ. ජන කවි කියන්නේ කොහම අපේ පැත්තේ අවුරුදු උත්සවේ ළමයි 4 දෙනෙක් කොහෙද ආව ජන කවි කියන්නේ එච්චරයි. හොඳයි. කියන්නකෝ ජන කවි කියන්න එපා. මට කියන්න මේ කෝණයට කවුද සමාන වෙන්නේ කියන්නකෝ. එහෙම කෝ කිව්වහම කියන්න පුතේ. කියපන් යකෝ කියලා නෙවෙයි කිව්වේ. කියන්නකෝ පුතේ. පාස්වර්ඩ් එක ගහලා ලොක් එක අරගන්න. අපේ කෙල්ල හොඳයි මට කරන්නේ මේ දවස්වල ගෙදර ඉන්නකොට මමනේ බත් කවන්නේ දැන් විනාඩි 45 50 විතර කවනවා කොහමද දැන් කවන්නේ පාස්වර්ඩ් මම ගන්නවා 1270 enter
රෝන්ඩු. ආයි වෙන නම්බරයක් කියනවා 9605 enter. ඒකත් රෝන්ඩු. ඊට පස්සේ මම මොකද කරන්නේ? 6 7 9 8 enter. ඒ කියන්නේ ටික වේගෙන් ගහනවා. මෙහෙම ගැහුවම මේ පාර පොඩ ඇරෙනවනේ. ඉතින් ඔහොම කළා තමයි කවන්නේ. එහෙම තමයි ඉතින් මේ අම්මලා තාත්තලා ඔයගොල්ලෝ හදලා තියෙන චූටි කාලේ. දැන් එහෙම නෑ. දැන් අම්මා කෑවද තාත්තා කෑවද කියලා දන්නේ නෑ කාලේ ඉවරයි. හරිද? තාමත් කවනවා? ඔව්. එහෙනම් හොඳයි. ඒක මතක තියාගනින්න හොඳේ. එහෙම මතක තියාගනින්න මොකද බත් එක හීතල වෙනකම් නැත්නම් බත් එක හීතල වෙන්න නොදී මේ මහ ගොඩක් බෙදන් ඉන්නේ බත් එක උණුවට චුට්ටක් බෙදන් එනවා ඇවිල්ලා කවනවා ආයි යන කුස්සියට ආයි බත් චුට්ටක් අරන් එනවා පොඩි චුට්ටකුත් එක ආයි එක කවනවා උණුවට කවන්න එපා නැත්නම් පවුනේ නැත්නම් විනාඩි 45ක් බත් එකක් තියනවා කියන්නේ නේ හිතන්නකෝ එපාර හිටපු ගමන් වැඩි කියලා කටින් එළියට දානවා එපාර ඒක අතර ගන්න ඕනේ ඒක ගිහිල්ලා ආයි ඩස්බින් එකේ දානවා ලේසිද නේ හිටපු ගමන් හොටු වෙනවා හොටු ගහම මේව කට දිගේ වේරෙනවා එපාර කට දිගේ වේරෙනවා ෆුක් කරනවා එපාර ලේන්සු ගෙන්න දිගට ෆුක් කරලා ඉවරයි එපාර ආයි අයින් කරන්න ඕනේ දැන් ඔක වෙන කෙනෙක් වුණා නම් කරනවද ගාලා වම්මනේ දාලානේ ඔය පොඩි කාලේ තව තියෙනවා කතන්දර ඔය කක්කා සමහරට උලාගෙන ආවමනේ ඒ දවස් දෙකක් කක්ක නොකර ඉඳලා කොහොමද කක්ක කරාම හරිම සුවඳයිනේ නහයක් තිබුණේ මොකටද කියලා හිතෙනවනේ එතන හිතන්නේ නහයක් තිබුණේ මොකටද කියලා එතකොට මේ ආපෝ මල පිරේතය කියලා පයින් ගන්නවද පලෙන් යන්න පිරේතය කියලා පයින් ගන්නවද කක්ක දාලා ඇවිල්ලා මෙතන නේද? කලිසම විතර විසිකලා දානවද? අල්ලපු එදම විසිකලා දානවා. නෑ අරකෝ අර එක එක කෑලිත් එක්ක හොදලා නේ. ඔහොම තමයි hina වෙන්න එපා. ඔහොම තමයි කරන්නේ. ඔහොම තමයි කරේ. දැන්ටුණා ලෙඩ වුණාම නැද්ද අම්මා මේ ළඟ ඉඳගෙන ඔළුව අත ගගා තෙල් දදානේ. මතක තියාගන්න පුතේ හොඳේ. මොනවද කරන්න ඕනේ කියලා ඔළුවට ගනින්න ඉතින් 10 වසරේනේ. නේ 10 වසරේනේ. ඔළුවට ගනින්න පුතේ ඒවා හරි. නැත්නම් පව්. නේ නැත්නම් ඇතරම් පව්. පුදුම දුකක් විඳින්න ඉතින් මට තේරෙනවානේ දැන් මේ අපි මේ තත්තර ගියේ නම්මලා දාත්තර කොච්චර මොනවද හිතාගත්තා ඇති. ඉතින් මගේ එකා ඒ වගේ නෑ ඉතින් මාත් ඒ වගේ වෙන්නේ නේ. එහෙම වෙන්න බෑයි නේ. මන්ද උඹලා ඒතර හිතාගන්නකෝ පුතේ ජාන ඉන්ටර්වල් එක විනාඩි 5ක් දුන්නා විනාඩි 25ක් ගන්න තොපි. වැඩක් කරන්න දුන්නාම අංකුර වගේ ස්මාර්ට් වොච් එකේ කැල්ල එක පාවිච්චි කරලා ගණන් හදන තොපි හිතාගන්නකෝ තොපේ පැටව කොයි වගේ වේද? උන්ට ওই ජාන ටික ඕක ඩබල් වෙලා ඉන්නේ බම් පුතේ. මතක තියාගන්න. හොඳේ ත්‍රිබල් වෙලා වෙන්න පුළුවන් හිතාංකෝ දැන් හම්බෙන වෙන එකත් ඒ වගේ නම් අසමජාතිකෙක් නෑ ඒ වගේ තොපේ දෙන්න මිශ්‍ර වෙලා හැදෙන එක අම්මට සිරි වෙනවා හොඳේ මතක තියාගන්න හරි අහන්න කියාපිය මේකේ උත්තරේ මට නැත්නම් තව ඒවා කියනවා මම YZ ගේ සමාන පාදේ මොකද්ද YZ ගේ සමාන පාදේ මොකද? ඒකට නෙමෙයි කන් දෙන්නේ මේකට. YZ ගේ සමාන පාදේ මොකද? රගල බලලා කිය တဲ့ මන් දාන්නේ. ඔබ දාන්න. ඔබ දාන්න. ඔබ කියන්නේ. කවුද? එල්ලෙන්න? මට නම් බෑනේ. LM ඊට පස්සේ XYZ. sorry. කොහේ වුනේ? ආන්න හරි. එතකොට මට කියන්නේ y කොන්ට සමාන කෙනා කියන්න මට මෙන්න පේනවා. එක ඉර ඉස්සරහා තමයි තියෙන්නේ. එතකොට එක ඉස්සරහා තියෙන කෙනා තමයි මෙයා. මෙයාගේ එක ඉර ඉස්සරහා ඉන්නේ මෙයා. m කෝණේ. එහෙනම් මොකද? KML. KML. z කෝණේ කොහොම මෙන්න z ඉස්සරහා ඉන්නේ ඉරි දෙක ඉස්සරහා ඉන්නේ කවුද බලන්න? L. එතන නම තමයි L. K මං කියන්නේ නිය කියන්නේ කී ලියන කමන්නේ KL කවුද M කෝණේ මේක තමයි විධිමත්ව සාධනය කිරීම මොකද්ද පාකෝපා අවස්ථාව රයිට් හරි අප ලස්සන ලියාගමු කෝකෝපා අවස්ථාව හරිද එතකොට එහෙනම් කොහොමද මේක මුලින් ඉඳලා මකලා කියලා දෙන්නම් බලන්න. එතන පුතේ මෙතන වෙන්නේ දැන් කෝපා අවස්ථාව. එතන මෙතෙන්දි කෝපා අවස්ථාව කිව්වම කෝණ දෙකකුයි
පාදයකුයි මෙන්න මේ කියන ත්‍රිකෝණ අංග සම කරන්න පාවිච්චි කරනවා කියන එකනේ. එතකොට එහෙනම් එක ත්‍රිකෝණයක තියෙන කෝණ දෙකක්. අපි කියමුකෝ මේක අපි රැන්ඩම් අකුරු ටිකක් දාමු A B C D E F G කියලා ඔන්න ෆ්‍රෙන්ඩ්ලි නැති අකුරු ටිකක් දැම්මා. එතකොට මේක E කෝණයට ඩොට් එකක් තියලා F කෝණයට කතිරයක් දානවා. එතකොට එක අකුරෙන් කියන්නේ අකුරු තුනකින් කියන්නේ කැපිටල් අක්ෂර නිසා. එතකොට මේ විදිහට මම තව ත්‍රිකෝණයක් මෙතන ඇඳලා ගොඩක් වෙලාවට පාවිච්චි කරන X Y Z P Q R A B C නේ. අපි වෙන අකුරක් ගමු. අකුරු ටිකක් කියන්නේ M N O. දැන් මෙන්න මේ E කෝණේ ඩොට් එකක් F කෝණේ කතිරයක්. දැන් මම මෙතෙන්ට ඩොට් එක තියලා මෙතෙන්ට කතිරේ දැම්මොත් ඔයාට මොකද්ද හිතෙන්නේ? මොකද්ද ඔයාට තේරෙන්නේ? මේ ත්‍රිකෝණේ මේ කෝණය මේ ත්‍රිකෝණේ මේ කෝණයට සමානයි කියන එක. මේ ත්‍රිකෝණේ මේ කෝණය මේ ත්‍රිකෝණේ මේ කෝණයට මොකද්ද? සමානයි කියන එක. මේ ත්‍රිකෝණේ තියෙන එහෙනම් පාදයක් මේකේ තියෙන පාදයක් මේකේ තියෙන තව පාදයක් එක සමාන වුණොත් ත්‍රිකෝණාංග සම වෙන්න ඕන. එහෙනම් මම මේකට මේ විදිහේ ක්‍රමයක් පාවිච්චි කරනවා. මම මෙතෙන්ට ඉරි කෑල්ලක් ගහලා මම මෙතෙන්ට ගහනවා මෙහෙම ඉරි කෑල්ල. දැන් කෝණ දෙකට සමානයි පාදෙට පාදේ සමානයි. ඒ නිසා ත්‍රිකෝණ අංග සමයි කියලා කවුරු හරි කිව්වොත් ඒක වැරදි. මේ වෙලාවේ මේ කෝණ දෙකට අනුරූප පාදය තමයි මෙතන සමාන වෙන්න ඕනේ. ඒ කියන්නේ මෙයා ඉන්නේ මේ EG කියන පාදේ අපි කියමු සෙන්ටිමීටර් 10යි කියලා. එහෙනම් මේක සෙන්ටිමීටර් 10යි නම් ඒ සෙන්ටිමීටර් 10 තියෙන පාදේ ඉන්නේ කතිර ඉස්සරහනේ. කතිරේ දාපු කෝණ ඉස්සරහනේ නේද? එහෙනම් මෙතන කතිරේ දාපු කෝණේ ඉස්සරහා තියෙන පාදය තමයි සෙන්ටිමීටර් 10 වෙන්න ඕන. එහෙනම් මේ දෙක අංග සම වෙනවා. මේරි කෑල්ල මෙතනින් අයින් කරලා මෙතනින් ගැහුවොත්. හැබැයි මේරි කෑල්ල මෙතන තියලා මේරි කෑල්ල නම් ඔයාට වෙනස් කරන්න කිව්වේ. ඒතර මේක අංග සම කරන්න ඔයා කොහෙන්ද මේ කීරි කෑල්ල ගහන්න ඕනේ? අනුරූප පාදය කියන වචනේ තෝරගන්න. අනුරූප පාදය. අන්තර්ගත නෙවෙයි දැන් අනුරූප පාදය. අන්තර්ගත පාදය කියලා එකක් ගන්න බෑ. කොහොම මේ දෙකට අන්තර්ගතයි වගේ තේරෙනවා. නමුත් එහෙම අන්තර්ගත වෙන්න ඕනේ නැහැ. කොහොම වුණත් මේ දෙකත් එක්ක බැඳිච්ච පාදනේ මේ තියෙන්නේ. නේද? මේ දෙකත් එක්ක බැඳිච්ච පාදනේ මේ තියෙන්නේ. එහෙනම් මෙතන මං ඉරි කැල ගහන්න කොතැනද? මෙතනට නේ. පැහැදිලිද මම මේ කියන්නේ? ඒතර මම මේක නතර කරලා අපි මෙහෙම කරොත් කියන්න මට. මම ඉර ගහනවා මෙතනින්. එහෙනම් මේකේ අංග සම වෙන්න නම් මම මොන පාදෙද මේකේ සමාන වෙන්න ඕන මේකට MO ට සමාන වෙන්න ඕන මොන පාදෙද? ඇයි නෑ? මොකද? FG පාදේ. හරිනේ? GF ෂෝට් කරලානේ. GM GN ඒ වගේ GF නේ? හරි. ඒව තේරෙනවා. කොහොමද එහෙම GF කෙනෙක් ඉන්න කෙනෙක් අත උස්සන්න බලන්න කොල්ල ටික. කකුල නෙවෙයි අත උස්සන්නේ. මෙහෙම කරලා ආවා ඒක. අහුවෙන්නේ නැහැ ඔක කරලා හොඳයි. හරි. වැඩේ තේරුණා. අත් දෙක මුස්සනවා. එක අතක් උස්සන්නේ කොහම අත් දෙකක් උස්සනවා කියන්නේ මට තේරුණා වැඩේ. අත් දෙකක් උස්සලා කකුලක උස්සයිද දන්නේ නැහැ. ඇති. ත්‍රිකෝණාංග සමයි. හේතුව කියන්නේ එහෙනම් මේකේ තියෙන ත්‍රිකෝණයේ කෝණ දෙක හා පාදය. තවත් මේකේ තියෙන කෝණ දෙකට හා පාදයට මොකක්ද උනේ? සමාන වුණාම ත්‍රිකෝණ මොකද වෙන්නේ? අංග සම වෙනවා. හරිනේ? අංග සම වෙනවා. දැන් එහෙනම් අපි මේකට කියනවා ප්‍රමේයාංක 7. මොකද්ද ප්‍රමේයාංක 7 එහෙනම්? ත්‍රිකෝණයක කෝණ දෙකක් හා පාදය තවත් ත්‍රිකෝණයක කෝණ දෙකකට හා දැන් නිකම් පාද කියන්න එපා.
මේ පාදයට අනුරූප වෙන්න ඕන මේක. නැත්තම් වැරදිනේ. දැන් මේ පාදයට අනුරූප පාදිනේ මේ තියෙන්නේ. එහෙනම් මේ වචනේ කියවෙන්නේ මෙතනින්. හොඳට අල්ලගන්න මම කියන කතන්දරේ ඔළුවටම. මෙතෙන්ටම කියන්නේ මේ ඔය බැලන්ස් කරලාම කියනවා ආය අලුතෙන් හොයාගන්න දෙයක් නැහැ මෙන්න. ත්‍රිකෝණයක කෝණ දෙකක් හා පාදය ත්‍රිකෝණයක කෝණ දෙකක් හා පාදයක්. තවත් ත්‍රිකෝණයක කෝණ දෙකකට හා අනුරූප පාදයට. ඇයි මේකගේ අනුරූප පාදෙ වෙන්න එපයි? මේකට සමාන වෙන්න ඕන මෙතන මේකගේ අනුරූප පාදෙ. මේකගේ අනුරූප පාදෙ කියන්නේ මෙයාගේ අනුරූප පාදෙ කියන්නේ මෙයා ඉන්නේ ඩොට් එක ඉස්සරහා. එහෙනම් මේකේ ඩොට් එක ඉස්සරහා තියෙන පාදෙ වෙන්නම ඕන. ඒකයි අනුරූප පාදෙ කියන්නේ. නැතු වෙන පාදයක් අරගෙන හරියන්නේ නෑ. ඒ නිසා එතන හයිලයිට් කරලා එතන කියනවා. හරි නිකන් අර අන්තර්ගත කෝණි කිව්වා වගේ. කොතෙන්ද කියන්නේ? ත්‍රිකෝණයක කෝණ දෙකක් හා පාදයක්. තවත් ත්‍රිකෝණයක කෝණ දෙකකට හා විශේෂණය අනුරූප පාදයට සමාන වේ නම් එම ත්‍රිකෝණ කෝපා අවස්ථාව යටතේ අංග සමවේ. හරිනේ? තනියම ලියන්න ඕනේ. ඉන්න ඉවර නේ. තනියම ලියන්න ඕනේ. එතන ඔයාලා ලියවෙන්න ඕනේ. ඉන්න ඉවරයි. ඒ පාර අර වගේ ලියනවා. පහත රූප සරහන් භාවිතේ නිහත ප්‍රමේය පහත් විධිමත්ව සාධනය කළ හැක කියලා ලියලා මේක ඇඳලා දත්තේ ලියලා සාකයූ ලියලා තනියම සාධනය කරන්න ඕන. තනියම අනුරූපාංග ටික ලියන්න ඕන. එහෙම හොඳයිනේ. දැන් මම ලියන්නද? අලුත් අවුරුද්ද වැඩක් දුන්නම කරන්න එපානේ. පුළුවන් නේ කරන්න තනියම? පුළුවන් නේ. ඊට පස්සේ මම කියලා දෙනවා කොහොමද බැරි වුණොත්. කොහොම මම අන්තිමට ලියනවා මේක. හරිනේ? පටන් ගන්න. පටන් ගන්න. කර්ණපා අවස්ථාව. කිව්වේ නෑනේ. දත්තය. හරිනේ? මම කිව්වනේ. මේ සපෝට් කරන්න මට මේක ඇල්ල ටක් ගාලා කියන්න. මෙතන මොකක්ද උනේ ජීද? ජී මෙතන තිත අකුර ඊ ඉර ගහලා තියුනේ මේකට හරි දත්තේ දන්නෝනේ ත්‍රිකෝණවල මේවා කියනවා සාකයු තමයි EFG ත්‍රිකෝණය හා MNO ත්‍රිකෝණ අංග සම කරන එක සාධනය තමයි මෙහෙම ලියන්නේ මොකද්ද GF සමානයි GF සමාන වාගෙනම ලියන්න එපා ඒ පාර හොඳේ අපි දෙන්න එහෙම තමයි සමානයි කියලා හරිද මේක ලියන්න ඕනේ මේ නම මොකද MO හරි මෙහෙම ලියන්න එපා ඒ පාර හොඳේ ඒ තමයි මොකද තත්ත්වය ඊළඟ එක දෙක විහිළුවක් කරත් තේරෙන්නේ නැහැ මොකද්ද කරන්නේ ඉතින් අනේ මන්ද පොඩි කොල්ලෝ සතුරු යා E කෝණ කවුද සමාන කියලා ලියන්න ඕනේ E කෝණේ නම තමයි මොකද GEF කෝණය එතකොට F කෝණේ සමාන කවුද කියලා ලියන්න ඕන F කෝණේ නම තමයි මොකද්ද GF E කෝණය මේකට සමාන මේක ඒකේ නම තමයි මොකද්ද MNO කෝණය MNO කෝණය කතරේට සමාන කවුද MON කෝණය මේ ඔක්කොම ගත්තේ මොනවයින්ද දත්තය එම නිසා මම ලස්සන ලියන්න කියන්නේ දැන් තේරෙනවනේ වැඩි පුතාලට මොකද්ද EFG ත්‍රිකෝණය අංග සමයි කවුද MNO ත්‍රිකෝණය අවස්ථාව තමයි මොකද්ද කෝප අවස්ථාව එම නිසා අනුරූපාංගද සමාන වෙයි පුතේ අනුරූපාංග විදිහට කෝණ දෙකක් ගත්තනම් පාද එකයි නම් ගත්තේ පාද දෙකක් ඉතුරු වෙනවා එකක් තමයි EF පාදය අනිත් එක තමයි EG පාදය කෝණ දෙකක් ගත්තා කෝණයක් ගත්තේ නැහැ ඒ කෝණේ තමයි EGF කෝණය. ඉතින් මේකේ මේ පාද දෙකට සහ මේ කෝණයට සමාන වෙන අනුරූප කෝණය සහ පාද තියෙනවා. ඉතින් කෝණේ නම් නිකම්ම මේ දෙක ගත්තා නම් මේක ගත්තේ නැහැ කියන්නේ එතන වට තේරෙනවා. කෝණේ නම තමයි NOM කෝණය. NM O කෝණය. පාදවල තමයි මොනවද? අපි ගමුකෝ දැන් EF කියන එක නා EF ගත්තම EF ඉන්නේ ඩොට් එකයි කතිරයයි ළඟ. ඩොට් එකයි කතිරයයි ළඟ වෙන්නේ NO. No වඩා මේක තමයි හොඳ on. හැම එකම on කරන්න එපා වුණාට. off කරන්න ඕනේවත් තියෙනවා හොඳේ. EG මොකද? EG කියන්නේ කතිර ඉස්සරහා කවුද? MN. ඔන්න ඔය ටික තමයි පුතේ ලියලා තියෙන්න ඕනේ. හරිනේ? ඒ නිසා අනුරූපාංග සමාන වෙනවා. ලියන මාතෘකාව කර්ණපා අවස්ථාව. මේක හරිම ලේසි. කර්ණපා අවස්ථාව. මේ අවස්ථාව ඇවිල්ලා
කර්ණය සහ පාදය ගැන කතා කරන්නේ. කර්ණපා අවස්ථාව හරිද? එතකොට පුතේ මේක කෙලින්ම කතා කරන්නේ කර්ණනේ. කර්ණයක් තියෙන ඍජුකෝණී ත්‍රිකෝණ වලට. එහෙනම් මේ අවස්ථාව දාන්න පුළුවන් වෙන්නේ ඍජුකෝණී ත්‍රිකෝණ වලටම පමණයි. එතන ඍජුකෝණී ත්‍රිකෝණ වලට පාපාපා පාකෝපා කෝකෝපා දාත හැකි. හරි. ඒක වෙනම කතාවක්. හැබැයි මේක දාන්න පුළුවන් ඉන්නේ ඍජුකෝණී ත්‍රිකෝණ වලට විතරයි. ඒ කියන්නේ ඍජුකෝණී ත්‍රිකෝණයක් කියන්නේ ශීර්ෂ කෝණයක් අංශක 90ක් වෙන කෙනා. ඒකෙත් ඍජුකෝණයේ ඉස්සරහා තියෙන පාදයට මොකද්ද අපි කියන්නේ? මේ ත්‍රිකෝණයේ තියෙන දිගින් වැඩි පාදය. අපි ඒකට කියනවා කර්ණය. එහෙනම් පුතා කර්ණපා අවස්ථාව යටතේ ත්‍රිකෝණ අංග සම වෙනවා කියලා කියන්නේ එහෙම වෙන්නේ ඍජුකෝණී ත්‍රිකෝණවල. එහෙනම් ඍජුකෝණී ත්‍රිකෝණ දෙකක් තියෙන්න ඕනේ. එහෙනම් ඍජුකෝණී ත්‍රිකෝණ දෙකක් තියෙන්න ඕන. ඒ ඍජුකෝණී ත්‍රිකෝණ දෙකේම කර්ණය. එහෙනම් මේ ඍජුකෝණී ත්‍රිකෝණේ කර්ණයත් මේ ඍජුකෝණී ත්‍රිකෝණේ කර්ණයත් කියන මේ දෙකම මොකද වෙන්න ඕන? සමාන වෙන්න ඕන. එක්ක පා කියන්නේ මොකක් හරි පාදයක් සමාන වුණා නම් හරි. හරිම ලේසි. දැන් ලොකු දෙයක් නෑ මතක තියාගන්න කර්ණපා කියන වචනේ. ඒතර කර්ණය ඉන්නේ කාටද? ඍජුකෝණී ත්‍රිකෝණ වල. එහෙනම් එක ඍජුකෝණී ත්‍රිකෝණයක කර්ණය තවත් ඍජුකෝණී ත්‍රිකෝණයක කර්ණයට සමාන වෙලා තව පාදයක් දෙකක් තියෙනවනේ. දෙකෙන් එකක් සමාන වුණා නම් ඇති. අපි කියමු එහෙම මෙයා සමානයි මෙයාට කියලා. දැන් මේ පාදෙට මේ පාද සමාන වෙලානේ. එහෙනම් වට දැන් බැලුව බැලමටම තේරෙනවා වෙන මොකුත් දැන් අංග සම්මක වෙන මොකුත් අංග සමාන කරන්න ඕනේ නැහැ. හැබැයි අපි මේ දක්වා ඉගෙන ගත්ත මෙයා පාපාපා මෙයා පාපාපා අනිත් එක පාකෝපා අනිත් එක කෝකෝපා හැම එකෙම තුනක් කිව්වනේ. අංග තුනක් කිව්වනේ. නමුත් කර්ණපාවල තියෙන්නේ දෙකයි. ඇයි ඒ? ඍජුකෝණී ත්‍රිකෝණයක් නිසා. ඒ නිසා අපි එහෙනම් කියනවා ප්‍රමේය තමයි ඍජුකෝණී ත්‍රිකෝණයක කර්ණය හා පාදයක් තවත් වෙනත් ඍජුකෝණී ත්‍රිකෝණයක කර්ණයට හා පාදයට සමාන වේ නම් එම ත්‍රිකෝණ කර්ණපා අවස්ථාව යටතේ අංග සම වේ. ඔච්චරයි. එහෙනම් මෙන්න මා කරු දානෝ A B C මේකේ දානෝ J H I කියලා. දැන් පුතාට කියන්න පුළුවන් දත්තය මොකක්ද දත්තය? ABC හා JHI ඍජුකෝණී ත්‍රිකෝණ වේ. සාකයු ABC ත්‍රිකෝණය අංග සමයි JHI ත්‍රිකෝණය. සාධනය කොහොමද කරන්නේ? අපි ලියනවා ABC ත්‍රිකෝණයේ හා JHI ත්‍රිකෝණයේ මොනවාද? මේකේ බැලුවහම පේනවා මේකේ තියෙන BC පාදය. මම දැන් කියවනේ මෙහාට මෙහා සමානයි කියලා ඉතින් ඉරි දෙක ගහන්න ඕන හොඳේ. මේ කර්ණයේ කියන ඉරි දෙක මේ ඉරි දෙක. මේකේ තියෙන AB කියන පාදය JH සමාන වෙනවා. ඒක දත්තය. රූපේ පෙනුණා. තව එකක් පේනවා. BC කියන්නේ කර්ණය මට ඕන එකනා. HI කියන්නේ කර්ණය මට ඕන එක්කිනා. එහෙනම් කර්ණයත් මොකද උනේ? සමාන වෙලා තියෙන්නේ. කර්ණය සමාන වෙලා. ඉතින් කර්ණය සමාන වෙලා පාදයේ සමාන වෙලා ඉතින් එතන කර්ණය කියලා ලියන්න අවශ්‍ය නැහැ. ඒවා කර්ණය කියලා අඳුර ගන්න ඕනේ. මේකට ලියන්න ඕනේ දත්තේම තමයි. දත්තේන්නේ ගත්තේ කර්ණය සමාන වෙලායි කියලා. වෙන දෙයක් කළා කර්ණය සමානයි කියලා ගන්නව නම් ඒක ලියන්න ඉතින්. දැන් මේක රූපේ දීලා නිකම්ම. මේ ඍජුකෝණී ත්‍රිකෝණ වල කර්ණ දෙක සමානයි. තව පාදෙකුත් සමානයි. එය ප්‍රමාණවත්. ඔයාට මදි වුණාට මට කරන්න දෙන්නේ ඒ ඇති දෙකයි. දෙකක් ලිව්වම ඇති. එච්චරයි. ඇයි මේක ඍජුකෝණී ත්‍රිකෝණයක් නිසා හොඳේ. එහෙනම් එම නිසා ABC ත්‍රිකෝණය සමානයි අංග JHI ත්‍රිකෝණය වෙනවා. අවස්ථාව තමයි මොකද්ද? කර්ණ පා අවස්ථාව. කර්ණපා අවස්ථාව. එම නිසා ඉස්සෙල්ලා වගේම එම නිසා ඉතුරු අංගත් මොකද වෙන්නේ?
සමාන වෙන්න ඕන. මොනවද ඉතුරු අංග? නොගත් ඉතුරු අංග. එක පාදයක් ගත්තේ නැහැ. ඒ තමයි AC පාදය. very good. තව කෝණ හැබැයි ඍජු කෝණ කියන එක සමානයි කියලා අපි ඕන කෙනෙක් දන්න එකක් නේ. තව කෝණ දෙකක් ගත්තේ නැහැ මෙයාගේ. එකක් මොකද්ද? B කෝණේ මැද කරනවා. B කෝණේ මැද කරාම කියන්න මට. B කෝණේ මැද කරලා කියන්න. ABC. ABC. C කෝණේ මැද කරලා කියන්න. ACB. BC ABC අනිත් එක ACB JCB එන් එක වැඩ කරන්න යන්න හිතන්න එපා. ඒ වගේ එකක් ඕන නිර්මාණය කරන්න ගැන හිතන්න. දැන් ඉස්සර වගේ නෙමෙයි මැනුවල් කරපු ඒවා වෙනකොට දැන් ඉලෙක්ට්‍රික් ඊට වඩා වෙනස් ඒවා CNC මැෂින් තියෙන JCB උනා. JCB කියන්නේ ඉතින් බැකෝ එකක් හොඳේ. හරිද? අපි JCB කියලා කිව්වද? අහන්න. මට කියන්න මේවා. කියාගෙන යන්න. AC ට කවුද සමාන? JH. ABC ඉන්නේ කවුරු ගාවද? ABC ඉන්නේ කර්ණයයි පාදයයි අතරේ. සමාන වෙච්ච කර්ණයයි පාදයයි අතරේ. අන්තර්ගතයි. කර්ණයයි පාදයයි අන්තර්ගතයි. කර්ණයයි පාදයට අන්තර්ගතයි. නම JHI. JHI කියලා කියද්දිම ඉතින් වාට යනවා මේකත් ගත්තා නම් ඉතින් මේක ගන්න නැහැ. ඉතින් දත්තේ පේනවනේ සමානයි. මේකනේ ගත්තේ නැද්ද? ඉතින් එයා මෙයාට අනිවාර්යයෙන් මොකද වෙන්න ඕන? සමාන වෙනවනේ. මෙයාට සමාන වෙනවා. එහෙම බලලා ලියන්න. නැත්නම් ඉතින් හොයන්න. මෙයා කවුද? ඉර ඉස්සරහා. ඉරකෝ. අර හේ බලන්න එපා. ඉර මෙතන තියෙන ඉර. මේ ඉර. ඉස්සරහා. එහෙනම් I. මොකද නම? J I H J I H කෝණය. ඔච්චරයි. පැහැදිලිද නැද්ද? AC ට කවුද සමාන වෙන්නේ? J I very good. දක්ෂ එකහන් ඉඳලා. H වෙන්න වෙන ගත්තනේ අපි. හරිනේ? තේරෙනවද නැද්ද? ඔව් නේද? හරි. මේ තමයි 10 ශ්‍රේණියට අදාළ ත්‍රිකෝණ අංග සාම්‍ය කියන පාඩමේ තියෙන අවස්ථා හතර. මොනවද අවස්ථා හතර? ත්‍රිකෝණ දෙකක් අංග සම කරන්න පුළුවන්. පා අවස්ථාව, පාකෝපා අවස්ථාව, කෝකෝපා අවස්ථාව, කර්ණපා අවස්ථාව. ඒකෙන් කරලා තියෙන්නේ මොකද්ද? මෙන්න රතු පාට පෑන, මෙන්න කළු පාට පෑන. මේක එකම කම්පැනි නිෂ්පාදනයක්. ඉතින් කලස් දෙකක් වුණත් මේක මේ පැත්ත ක්ලිප් එක උඩට හරවලා මේක ක්ලිප් එක යටට හරවලා මගේ අත් දෙකේ තිබුණත් මේ දෙක මොකද වෙන්නේ දැන්? අංග සමයි. සමානයි. එහෙනම් ත්‍රිකෝණලත් කරේ ඔකම තමයි. කොහේ හරි තියෙන ත්‍රිකෝණ දෙක හැඩයෙන් ප්‍රමාණයෙන් විශාලත්වයෙන් පරිමිතියෙන් වර්ගඵලයෙන් කෝණ වලින් පාද වලින් සියල්ලෙන්ම සමාන කරන්න පාවිච්චි කරන අවස්ථා හතරක් ගැන තමයි අපි කතා කරේ. ඒකත් එක්ක ආයව අංග සම වුණාට පස්සේ ඉතුරු අංගත් අනිවාර්යයෙන්ම නම් සමාන වෙන්න ඕනේ. ඒතර ඒව පාවිච්චි කළා තමයි විභාගවල ගණන් හදන්නේ. පැහැදිලි වුණානේ? රයිට්. පටන් ගමු.